පූසා ගෙදර ආපු හැටි. ඔන්න දුවේ පුතේ ඉස්සර කාලේ පුසු ඔක්කොම හිටියේ කැලෑවල. හරියට කොට්ටි, වලස්සු, හාවෝ, මුවෝ වගේ කැලේට වෙලා දඩයම් කරගෙනයි ජීවත් වුනේ. ඒ කාලේ කිසිම පූසෙක් ගෙවල් වල මිනිස්සු එක්ක ජීවත් වුනේ නෑ. පූසා ගෙදර ආපු කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. දවසක් කැලේ හිටියා එක පූසෙක්. මෙයා හරීම විමසිලිමත්. ඒ වගේම හරීම බුද්ධිමත්. එයා දැක්කා කැලේට ඇවිදගෙන එන වෙනමම විදිහේ කෙනෙක්. ඒ තමයි දඩයක්කාරයා. පූසා දඩයක්කාරයා දිහා හොඳින් විමසිලිමත්ව බැලුවා. එයාට පෙනුණා දඩයක්කාරයා අනිත් හැම කෙනෙකුටම වඩා නිර්භීතයි, එඩිතරයි. ඒ වගේම බොහොම ශක්තිමත්, බොහොම දක්ෂ කෙනෙක් කියලා. ඉතින් පූසට හිතුණා මේ වගේ දක්ෂ, නිර්භීත කෙනෙක් ළඟ මාත් හිටියනම් මට බොහෝම සතුටෙන් බයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙම හිතපු පූසා ටිකෙන් ටික දඩයක්කාරයාට ලං වුණා. පුතාලා දන්නවනේ පූසා හරිම හුරතල්. ඒ වගේම ලස්සනයි. ඉතින් පූසා දඩයක්කාරයාට ලං වෙලා කුරු කුරු ගගා, මියව් මියව් ගගා දඩයක්කාරයාගේ ළඟටම ආවා. හුරතල් වුණා. දඩයක්කාරයාට බිරිඳකුත් දරුවන් දෙදෙනෙකුත් හිටියා. ඒ අය මේ අමුතු ආදරණීය ලස්සන පූසා දැකලා ගොඩක් සතුටු වුණා. එයාව ගෙදර තියාගන්නත් කැමති වුණා. ඔහොම දැන් පූසා ගෙදරට වෙලා ඉන්නකොට පූසා වැඩිපුරම ගෙදර අය කරන දේවල් ගැන ගොඩාක් විමසිලිමත්ව බලාගෙන හිටියා. එහෙම ඉඳලා එයා පොඩි ළමයිත් එක්ක සෙල්ලම් කරන්න පුරුදු වුණා. එයාලට ගොඩක් ආදරය කළා. ඒ වගේම එයාලගේ උකුලේ වාඩි වෙලා ඉන්න, එයාලත් එක්ක හිට මෙහෙට දුවන්න, බෝල පසේ සෙල්ලම් කරන්න පුරුදු වුණා. පූසා තවත් දෙයක් කරා. ඒ තමයි ගෙදර දඩයක්කාරයාගේ බිරිඳ එයා කුස්සියේ උයන වෙලාවට ළඟට වෙලා පුරු පුරු ගගා කකුලේ ඇතිල්ලි ඇතිල්ලි ඉන්න පුරුදු වුණා. දඩයක්කාරයාගේ බිරිඳත් උයනකොට පූසට කෑම ටිකක් දෙන්න පුරුදු වුණා. පූසත් මේකට ගොඩාක් ආස වුණා. ඉතින් පූසා දැන් වැඩිපුරමම දඩයක්කාරගේ බිරිඳත් දරුවොත් සමග ඉන්න පුරුදු වුණා. ඉතින් දැන් පූසත් සතුටෙන් ගෙදර හැමෝමත් සතුටෙන් ඉන්නවා. ඔන්න ඔහොම ඒ පූසට දඩයක්කාරයාගේ ගෙදර හොඳ තැනක් හදාගන්න එයාට පුළුවන් වුණා. දඩයක්කාරයාගේ බිරිඳ, දඩයක්කාරයා, ඒ වගේ මෙයාගේ දරුවෝ දෙන්න ඔක්කොමලම පූසට ගොඩක් ආදරය කරා. පූසත් ගෙදරම සමාජිකයෙක් බවට පත් වුණා. ඉතින් දුවේ පුතේ එදා ඉඳන් පූසන් ගෙවල් වල ජීවත් වෙන්න පටන් ගත්තා. හැම ගෙදරකම ටිකෙන් ටික පූසෝ ජීවත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කැලේ හිටපු පූසෝ ඔක්කොමලම වගේ ගෙවල් වලට ඇවිල්ලා ජීවත් වෙන්න පටන් ගත්තා. අන්න එහෙමයි කැලේ හිටපු පූසා
අපේ ගෙදර ඇවිල්ලා අපිත් එක්ක ඉන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ කතා තවත් අහන්න ආසයි නම් මගේ channel එක subscribe කරන්න. ස්තුතියි!